වෙසමුණි රජුන්ගේ දොරටුවට පයින් ගැසන්න සමත් නුඹ කවුද? මම සූනියම් යක්ෂයින්ට අධිපති වෙසමුණි රජුන් මුණ ගැසීමට පැමිණීමි. කලබල කොට පලක් නැත. මා සමග පැමිණෙන්න. චතුර් මහා රාජිකයම මදක් සසල කළ සූනියම් වෙසමුණි රජුන් හමු වුණේය. මගේ දොරටුවට පහර දීමට තරම් කාරණාව කුමක්ද? වඩිග දේශයේ වඩිග රජුට ජාතක වුණු යෝධගිරි බිසවගේ කුසෙන් උප ඔඩ්ඩි වඩිග සූනියම් යක්ෂයා මමයි. මට මනුෂ්‍ය ලෝකේ මිනිමස්කන් ඔබේ වරම් අවශ්‍යයි. කර්මය නොබේ පසුපසේනු ඇත. මා ඔබට වරම් දෙමි. වෙසමුණි රජුගෙන් වරම්ගත් සූනියම් සිය සේනාව වැඩිකර ගැනීමට නාලොව වෙත ගියේය. නාරජුනි, මට ඔබේ යක්ෂ දූවරුන් සිව් දෙන අවශ්‍යයි. මහා කෙලනාග රාජයාගේ දල හතරේ යක්ෂ දූවරුන් සිව් දෙනා වන තකරි, මකරි, යාමි, යමදූති සිය සේනාවට එක්කරගත් සූනියම් තවත් යක්ෂයින් සොයා ගියේය. ඔබත් අප සමග එක්වන්න. ඉන්පසු අයිලක්ඛණ්ඩි, මයිලක්ඛණ්ඩි, වචක්ඛණ්ඩි, තොටක්ඛණ්ඩි, අසේනි, විසේනි, කාලරක්ති, තස්මාදේවී නම් යක්ෂ දූවරුන් 8ක්ද සිය සේනාවට එක්කරගත්තේය. එයින් නොනැවතුන සූනියම් තව්තිසාවේ දෙවියන් බියකොට සිරට්ට, වාරට්ට සහ ගොරට්ට නම් වූ දෙවියන් තිදෙනෙක්ද සිය පිරිවරට එක්කර ගත්තේය. එමෙන්ම නව කෙලක් වඩිග පිරිවර, සැට කෙලක් ගෙගටි පිරිවර, 12500ක් සොහුන් පිරිවර, 33 කෝටියක් සමාගම් යක්ෂ පිරිස ලෙස ඔහු සිය සේනාව සංවිධානය කළේය. කෝටි ගණනක යක්ෂ සේනාව සමගින් යළිත් මහපොළවට පැමිණි සූනියම් මුළු විශාලා මහනුවරම භීතියෙන් සලිත කළේය. විශාලා මහනුවරින් ඇරබී ජනසංහාරය සෙසු ප්‍රදේශ කරා කෙමින් ව්‍යාප්ත වූ අතර මුළු දම්බදිව් තලයම අමු සොහොන් බිමක් බවට පත්විය. රජතුමනි අපට අනුකම්පා කරන්න. වඩිග